Today morning video. Look at what they are doing. They are interpreting. Sorry. This is some kind of sexual behavior. උදේ පාන්දරපු දැකපු දර්ශනය බලන්න. සමනලයින් දෙන්නේ අභිජනනය කරන. ඔයාලට පේනවා ඒගොල්ලෝ අතර පොඩි මූවමන්ට් එකක් වෙනවා. මේගෙන හරි කොමන් දෙන්නෙක් ලංකාවේ මේගොල්ලෝ දෙන්න නෙවෙයි මේ වර්ග විශේෂය. මේගොල්ලෝ තමයි ස්ටුඩන්ට්ස් අක්කපාන දන්නවනේ. මේගොල්ලෝ අක්කපාන ශාකේ තමයි බිත්තර දාන්නේ. ඒ කියන්නේ ඕගොල්ලෝ සමනලයෙන් ආකර්ෂණය කරන්න ශාක හදනවා නම් මේක තමයි මූලිකම ශාකය අක්කපාන ශාකය. අක්කපාන ශාක හොයාගෙන ඇවිල්ලා තමයි මේගොල්ලෝ මේ බිත්තර දාන්නේ. මේ ඊට කලින් ඔවුන් අතර සිදුවන ලිංගික කාර්යාවලියක් තමයි මෙතන වෙන්නේ. මම ඊළඟට ඔයගොල්ලන්ට අක්කපාන ශාකය පෙන්වන්නම්. බිත්තර දැම්මෙන් පස්සේ ඒ බිත්තර වලින් එන කීටයා අක්කපාන ශාකේ පටක ආහාරයට ගනිමින් තමයි ජීවත් වෙන්නේ. උඩු අපචර්මය සහ යටි අපචර්මය තමයි අතර තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. ඒකෝනේ දෙයක්. ලස්සනයි. ඔයගොල්ලෝ අක්කපානව වනගතොත් ඔයගොල්ලෝගේ ගෙදර අනිවාර්යයෙන්ම මේගොල්ලන්ව බලා ගන්න පුළුවන්. මට හිතා ගන්න බැරි හේතුව තමයි මේගොල්ලෝ ඇයි මේ සිලි බෑග් යන්නේ. සිලි බෑග් එකක් උඩ මේ වගේ මේට් වෙන්නේ ඇයි කියලා. භූමියකුත් යනවා ළඟට. right. මට මේගොල්ලෝ මෙතන යනකම් ඉන්න බැරි වෙවි. කාලය සීමිතයි. හදිසියෙම තමයි දැක්කේ මේක. ගොඩාක් ලං කරන්න අමාරුයි. මොකද ඒගොල්ලන්ට බාධා වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ඒගොල්ලෝ යන්න පුළුවන් ඉවත. එයාලව ආකර්ෂණය කරන අරමුණින්ම මම මේ අක්කපාන ශාක හදලා තියෙනවානේ. අක්කපාන. රාත්‍රියට මේගොල්ලෝ ගොඩාක් වෙලාවට ලැබුම් ගන්නේ මේ ශාකපත්. දැනටත් එක්කෙනෙක් පියාඹමින් ඉන්නවා ඒ අසල. ඔය පේනවා. එක්කෙනෙක් නෙවෙයි. කීප දෙනෙක්. ලොකු එකෙක්. ටිකක් ලොකු එක්කෙනෙක්. දැක්කේ නෑ නේද හරියට? මම දැන් ඒගොල්ලෝ හොයනවා. මේ දියොඩුවක්. එයා එක. ඒ පේනවනේ. මේ කෙනෙක් අනිත් එක්කෙනා දැනටම වහලා මම පෙන්නන්නම් ඔතන. ලෑන්ඩ් කරලා තියෙන්නේ. දෙන්න එයා වුණා. ඉතින් අනිත් එක්කෙනා ලෑන්ඩ් කරලා තියෙන්නේ. ආන දෙන්න ඕන කපල් එක. ඔය ස්පීසිස් එකේ කෙනෙකුත් මෙතන ඉන්නවා. මේක බටර්ෆ්ලයි මේ අක්කපාන ශාකයේ බටර්ෆ්ලයි ඇට්‍රැක්ට් කරනවා. කියන්නේ සමනලයෙන් ආකර්ෂණය. මේ සමනල වර්ගය තමයි. මොකද ඒගොල්ලන්ගේ දැන් බිත්තර වලින් එන කීටයා මේ පටක තමයි ආහාරයට ගන්න. දෙන්නවා
සතෙක් අනිත් එක්කෙනා හොඳ තැනක් තව හොයනවානේ. ඒ ජෝඩුවට අමතරව තවත් ලොකු එක්කෙනෙක් ඉන්නවනේ මෙතන. හරි මෙතනට ආවා. ඔව්. මෙයින් දැක්කද? තවත් එක්කෙනෙක් මම වැඩි ශබ්දයට කතා කරනවා. අන්න මෙයා බිත්තර දාන්න වගේ යන්නේ. ඉන්නේ. ඇතින් පේන්නේ. අනිත් එක්කෙනත් එනවා ළඟට. කොහොම තමයි මේ සංසිද්ධිය. මේ විවිධ ශාක වර්ග තියෙනවා මෙතන මේ ස්ලැබ් එකක් උඩ මේ ගාව තියෙන. විවිධ පඩි පෙලක් ස්වභාවික පරිසරයක්. පඩි පෙලේ ගෙවිලා මේ ස්ලැබ් එක උඩ තමයි මේගොල්ලන්ව ආකර්ෂණය කරන්නේ. ඒක හදලා තියෙන්නේ. right. මේක ආහාර වශයෙන්ම නෙවෙයි මම මෙතනදී බලාපොරොත්තු වෙන්නේ මේ එක එක ශාක වලට හානි කරන සාලබයින් සමනලයින් විශේෂයෙන් හඳුනා ගැනීම. මෙතන ඉන්න ජෝඩු දෙකක් මෙතන ඉන්නනේ. එයා ඉන්නවා ජෝඩු දෙකයි. ඒ වගේම මේගොල්ලන්ව ආහාරයට ගන්න කට්ටියත් ළඟපාත ගෙවසෙනවා. ඕ නක්ක පාන කොලේම වහලා ඉන්නවා එයා. නේ? ඕ විතර දාන්න තමයි හොයන්නේ කරා. එයා මෙතන ගිහිල්ලා වැරුවා.